මුලින්ම ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මමත් ඔයගොල්ලෝ වගේම මේ ට්වින් ෆ්ලේම් ජර්නි කියන ෆෙමිනින් කෙනෙක් බිලියන 8කට අධික ජනගහනයක් සිටින මේ ලෝකේ 1,44,000ක් වගේ ප්‍රමාණයක් තමයි මේ chosen souls ගණයට වැටෙන්නේ. එතකොට ට්වින් ෆ්ලේම්ස්ලා කියන්නේ ඒ අතරින් කට්ටියක්. හරිද? ඉතින් ඇත්තටම මේ ට්වින් ෆ්ලේම්ස්ලා ගැන කතා කරන්න කලින් මම මුලින්ම මේක කියන්න ඕනේ. මේක මම කරන ෆස්ට් වීඩියෝ එක ලයිව්. මොකද මගේ TikTok account එකට ගොඩාක් කට්ටිය මැසේජ් දාලා තියෙනවා මේ ගැන වැඩිදුර වීඩියෝස් කරන්න කියලා. ඉතින් අර වීඩියෝස් හදන එකට හලිසි ඇත්තට මම දන්න දේ මට කතා කරලා මේ එක්ස්ප්ලেইন කරන එක. මොකද ඒක තවත් කෙනෙක්ට උදව්වක් වෙනවා කියලා හිතලා තමයි මම ඇත්තටම මට ෆ්‍රී ටයිම් එකේදී මේ වගේ වීඩියෝස් කරන්න ඕනේ කියලා හිතුවේ. මේක මගේ ෆස්ට් වීඩියෝ එක නිසා ඒ කියන්නේ මම ලයිව් කරන ෆස්ට් වීඩියෝ එක නිසා මේකේ අනුපාඩු මොන හරි තිබ්බොත් මොකද හිතන්නේ බා නිවුන් ආධ්‍යාත්මික සහකරු එහෙම නැත්නම් ට්වින් ෆ්ලේම්. එතකොට ඉස්සෙල්ලාම කියන්න ඕනේ මේ ට්වින් ෆ්ලේම් කියන කනෙක්ෂන් එක ෆෙයරි ටේල් එකක්වත් රොමැන්ටික් ලව් ස්ටෝරි එකක්වත් නෙමෙයි. හරිද? මොකද මේ කනෙක්ෂන් එකේදී අපිට අත්විඳින්න වෙන දේවල් බොහොමයි. හරිද? මොකද ගොඩාම ඩිවයින් ෆෙමිනිස්ට්ලා විදියට අපි තාම ඩිවයින් තත්ත්වයටපත් වෙලා නැති අය. ඒක මම ඩිවයින් තත්ත්වයටපත් වෙලා නැහැ. ඒ මේ කනෙක්ෂන් එක යනකොට යම් කිසි දවසක ඒ තත්ත්වයටපත් වෙන මේ ජර්නි කියන්නේ. එතකොට අපි මේ අත්විඳින දේවල් අපිට කියා ගන්න කෙනෙක් නෑ. ඒ කියන්නේ අපිට යාළුවෙක්ටවත් අපේ හිතින් මිතුරු කෙනෙක්ටවත් අපේ අම්මා තාත්තටවත් කොටින්ම අපේ ඩිවයින් මෙස්කියුලින්ටවත් අපිට ඒක එක්ස්ප්ලেইন කරන්න බෑ. මොකද මේක යම් කිසි කාලයක් ගිහිල්ලා තමයි ඒක ඒ කෙනාටත් අත්විඳින්න ලැබෙන්නේ. ඉතින් ඒක නිසා අර එක්ස්පීරියන්ස් මේ ලෝකේ දෙයක් තියෙනවා. කෙනෙක්ට ඒ අත්දැකීම ලැබුණ නැත්නම් ඒ මිනිස්සු අනිත් අය හිතන්නේ මේ කෙනාට මානසික රෝගයක් නැත්නම් මේ කෙනාට පිස්සු ඇදලා දන්නේ මෙයා මිනිස්සු රංගනා කතාවක් කියනවා. අන්න ඒ වගේ තමයි ලෝකේ මිනිස්සු හිතන්නේ. කියන තමන්ට ඒ අත්දැකීම ලැබෙන්නේ නැත්නම් අනිත් අයට ඒ අත්දැකීම ලැබිලා තියෙනවා නම් ඒගොල්ලෝ හරි වෙනස් කොටාශයක් කියලා තමයි හිතන්නේ. මොකද මට උනත් මේ කනෙක්ෂන් එකේදී කාටවත් මේක ගැන කතා කරගන්න බෑ. මොකද ඒක කිව්වම නිකන් හිතන්නේ මේ මාර ෆෙයරි ටේල් එකක් ගැන ස්ටෝරි එකක් කියනවා එහෙම කියලා තමයි හිතන්නේ. ඒ නිසා තමයි මම ඇත්තටම හිතුවේ මොකද මේ මම වුණත් ඇත්තටම මේ වගේ දෙයක් ඇත්තටම තියෙනවා කියලා දැනගත්තේ TikTok එකේ මම account එකක් හදලා බලද්දී මේ වගේ මට වගේම තමයි අනිත් මේ කනෙක්ෂන් එක තියෙන හැමෝටම දැනෙන්නේ කියලා දැනගත්තා. ඉතින් ඒක නිසා තමයි මම දන්නේ මේ වගේ දේවල් තමයි මේ කනෙක්ෂන් එකේදී සිද්ධ වෙන්නේ කියලා. හරි. අපි එහෙනම් මුලින්ම ට්වින් ෆ්ලේම්ස්ලා කියන්නේ කවුද කියලා දැනගන්න කලින් අපි දැනගන්න අපි කවුද කියලා. හරිද? ඒ කියන්නේ අපි කියන්නේ මිනිස්සු. අපි කවුද කියන එක අපි දැනගන්න ඕනේ ඉස්සෙල්ලාම. අපි හැම කෙනාම ශක්තියක්. එහෙම නැත්නම් එනර්ජි එකක්. අපේ සෝල් එක එනර්ජි එකක්. එතකොට ඒ කියන්නේ දැන් මම මෙතන ඉන්නවා. මගේ මේ රූපය අරන් තමයි මම මේ ආත්මෙ ඉපදලා ඉන්නේ. එතකොට මම දැන් මැරෙනවා. හරිද? මම දැන් අපි දැන් සීනේ තියලා මගේ දැන් හුස්ම ටික යනවා. එතකොට මගේ ශරීරය මෙතන තියෙනවා. නමුත් මගේ ආත්මය ඉහළට ඇදෙනවා. එතන මගේ සෝල් එක. ඒ කියන්නේ මගේ ශරීරය මේ දැන් මට ලැබිලා තියෙන පෙනුම ඒ ශරීරය මට මේ ආත්මයේ මගේ සෝල් එකට తాවකාලික නවායතනක් විතරයි. එතකොට ඊළඟ පාර ඒ කියන්නේ ආත්මයෙන් ආත්මය මගේ සෝල් එක ගමන් කරනවා. ශරීරය తాවකාලිකයි ආත්මය සදාකාලිකයි. එතකොට ඒ වගේම හැම කෙනාටම තියෙන සෝල්ස්. ඒතර අපි මේ විශ්වයේ ඊටාම කුඩා අංශුවක් තමයි අපේ මේ සෝල් එක. ඒ කියන්නේ අපිව ලොකු වුණාට අපි මේ විශ්වයේ ඉතාම කුඩා අංශුවක් විදියට ඉන්න සෝල් එකක් පමණයි. එතකොට මේ විශ්වයේ ආරම්භයේදී අපේ සෝල් එක පැවතිලා තියෙන්නේ අපිට දැන් මේ තියෙන ෆෙමිනින් එනර්ජි එකයි මැස්කියුලන් කෙනාට තියෙන මැස්කියුලන් එනර්ජි එකයි එක සෝල් එකක් විදියට තමයි පැවතිලා තියෙන්නේ විශ්වයේ ආරම්භයේදී. ඒතර විශ්වයේ ආරම්භයේදී ඒ විදිහට පැවතිලා එක එක කාල විපර්යාස ඒ දේවල්ට ලක් වෙලා මේ එනර්ජි එක දෙකට කැඩිලා තියෙනවා. මේ ගැන තව දුරටත් ඒ කියන්නේ සරලව විස්තර කරනවා නම් මෙහෙමයි. මොකද ඇත්තටම විශ්වය පටන් ගන්න කාලේ අපි කොහොමද හිටියේ? අපේ එක ආත්මයක් වෙලා ඒ ආත්ම දෙකට බෙදුනේ කොහොමද? ඒ දේවල් කොයි කාලෙද උනේ? ඒක මට කියන්න කියන්නේ මම S2 දැකලා නැහැනේ. ඒ නිසා S2 දැකලා නැති ඉවර නැති දෙයක් මම කියන්න දන්නේ නැහැ. අපි දන්නවනේ අපේ එනර්ජි එකම මම ෆෙමිනින් කෙනෙක් නම් මගේ එනර්ජි එකම තියෙන. එතකොට මගේ වගේම ගති ලක්ෂණ තියෙන මට සමාන ගැළපෙන මැස්කියුලන් එනර්ජි එකක් තියෙන කෙනෙක් මේ ලෝකේ කොහේ හරි අනිවාර්යෙන්ම ඉන්නවා. ඒක හොයාගන්න එක තමයි ට්වින් ෆ්ලේම් එක කියලා කියන්නේ. එතකොට මම මේකට ඊටාම සරල කතාවකින් මේක පෙන්වන්නම් අපේ මේ ට්වින් ෆ්ලේම් එක හම් වෙනවා කියන්නේ කොහොමද කියලා. ඔයා හිතන්න මම දැන් මෙතන ඉන්නවා මට කවුරු හරි කෙනෙක් දෙනවා පොල් ගෙඩියක්.
පොල් ගෙඩියක් දීලා කියනවා මේ පොල් ගෙඩිය බින්දින්න කියලා. මම පොල් ගෙඩිය බින්දිනවා. එතකොට පොල් ගෙඩියේ බෑ දෙකක් තියෙනවා. අර පොල් ගෙඩිය වලත් කියන්නේ අර ගැහණු බෑයයි පිරිමි බෑයයි තියෙනවා කියලා ඒ වගේ. එතකොට මට කියනවා අනිත් බෑ අතර ගන්න අරගන්න. මම දැන් ගැහණු බෑ අතර අරගෙන ඉන්නවා. ඊට පස්සේ මට තව පොල් ගෙඩි 9ක් දෙනවා. ඒ හැම එකම මම බින්දිනවා. මගේ ගෑනු බෑ විතරයි අර මම අර ගෑනු බෑ කියලා හඳුන්වනවානේ. ඒක මම අතේ තියාගෙන ඉන්නවා. අනිත් පොල් ගෙඩි 9ම මම බින්දනවා. එතකොට අර ඔක්කොම 10ක් තියෙනවා. අර මගේ ඉතුරු බෑත් එක්ක 11යි. ඊට පස්සේ මට කියනවා ඔයා මේ බෑයට ගැලපෙනව එක හොයාගන්න කියලා. හරිද? ඒ කියන්නේ මේකට යම් කිසි විදිහට මේ පොල් ගෙඩිය අර හිඩසක්වත් තියෙන ඉතින් හරියට ෆිට වෙන බෑය හොයාගන්න කියලා. ඉතින් හොයනවා හම්බෙන්නේ නැහැ. හරිද? එතකොට හරියටම ගැලපෙන බෑය මොකද්ද? මගේම පොල් ගෙඩියේ අනිත් බෑය තමයි මට ගැලපෙන්නේ. එතකොට මේක ෆෙමිනින් එනර්ජි එක. හරියටම මේකේ තියෙන මැස්කියුලින් එනර්ජි එක. මේකේ අනිත් පිරිමි බෑය තමයි මේකට ගැලපෙන්නේ. එහෙම නැත්නම් සමහර ඒවා බාගෙට මේ වෙන්න පුළුවන්. ඒ මොකක් හරි අඩුපාඩුවක් තියෙන්න පුළුවන්. එතකොට අපි කොහොමද අපේම පොල් ගෙඩියේ අනිත් බෑය තමයි අපිට හරියටම ෆිට වෙන්නේ. ඒක තමයි ට්වින් ෆ්ලේම් එක කියලා කියන්නේ. මම මේ සරලව කිව්වේ. ඒ කියන්නේ පොල් ගෙඩිය ගන්නකො අපේ සෝල් එකට. එතකොට සෝල් එකක් විදිහට ෆෙමිනින් එනර්ජි එකයි මැස්කියුලින් එනර්ජි එකයි එකතු වෙච්ච පොල් ගෙඩියක් වගේ සෝල් එකක්. හරිද? සෝල් එක යම්කිසි ඇති වෙනවා, පවතිනවා. ඊට පස්සේ යම්කිසි කාලයක යම්කිසි හේතුවක් නිසා කාල විපර්යාස, විශ්ව විපර්යාස නිසා මේක දෙකඩ වෙනවා. හරිද? දෙකඩ වුණාට පස්සේ ඒගොල්ලෝ ආත්ම ගානක් එක එක අත්දැකීම් ලැබ සැරිසරන. ඒ කියන්නේ මගේ ආත්ම වෙනම යනවා. මගේ මැස්කියුලින් එක්කෙනාගේ ආත්මෙ වෙනම සැරිසරනවා. එතකොට ඒ කෙනා කරගන්න කර්මයන් අනුව ඒගොල්ලන්ට ජීවිතේ එක එක අත්දැකීම් ලැබෙනවා. ඊට පස්සේ ඒ ආත්ම, ඒ කියන්නේ අපේ සෝල් එක යම්කිසි කාලයක පවතින්න පුළුවන් ආත්ම ගානක් අපි පැවතිලා අපි ඒ කියන්නේ ආයෙ විශ්වයට එකතු වෙන්න කාලේ ලං වෙනකොට අර සෝල්ස් දෙක ආයෙ යම්කිසි කාලයක එකතු වෙනවා. එකතු වෙනවා කියන්නේ යම්කිසි කාලයක ආත්ම දෙක ආපහු ජීවිතේදී අපිට මුණ ගැහෙනවා. ඒ මුණ ගැහෙන එකට තමයි අපි කියන්නේ අපේ ට්වින් ෆ්ලේම් එක අපිට හම් වෙනවා කියලා. ඉතින් ආත්ම ගානක් වෙන විදියට මේ සංසාරේ පුරාවට ඒ ආත්ම දෙක සැරිසරලා පින් පව් රැස් කරලා අත්දැකීම් රැස් කරගෙන යම්කිසි කාලයක එකතු වෙනවා. ඒ එකතු වෙන්නේ ඉතින් යම්කිසි හේතුවකට වෙන්න ඕනේ. ඒ කියන්නේ මෙහෙමයි. මට දැනෙන දේ මම කියන්නේ. ඒ කියන්නේ අපි මේ ලෝකෙට බිහි වුණේ එකට. ඒ කියන්නේ මම නම් මගේ මැස්කියුලින් එනර්ජි මම එහෙම නැත්නම් අනිත් එක්කෙනා මගේ මැස්කියුලින් එනර්ජි එකට මේක අපේ සෝල් එකක් විදිහට අපි බිහි වුණේ එකට විශ්වයට. අපි විශ්වයට බිහි වුණ එකට නම් විශ්වෙන් අපි අයින් වෙන්න ඕනෙත් එකට. ඒ කියන්නේ විශ්වෙන් අයින් වෙනවා කියන්නේ ඇත්තටම කියනවා නම් අපි ඉපදෙන එක නතර වෙනවා. ආත්මෙන් ආත්මයට අපි ගමන් කරන එක නතර කරනවා. හරිද? ඒක ඒ කියන්නේ යම් කිසි කාලයක් ගිය පස්සේ නතර ඒකනේ අපිට ජීවිතේ ලබන්න පුළුවන් ලොකුම සතුට. මේක ආගමක් සම්බන්ධ දෙයක්වත් දර්ශනයක් සම්බන්ධ දෙයක්වත් බුද්ධ ආගමවත් මේ ආගමවත් මේ ඒව කිසිම දෙයකට සම්බන්ධයක් නෙමෙයි. මේක අපේ එනර්ජි එක. අපි හැමෝම ශක්තියන අපි කියන්නේ සමාජීය විදිහට ආගම් වලට එක එක දේවල් වලට බෙදලා හිටියාට අපි ඔක්කොම එනර්ජිස්. අපි හැමෝටම විශ්වයට පැවතින එකට විශ්වෙන් යන්නෙත් එකට ඒ දේ තමයි අපේ ක්‍රියාත්මක වෙන්න තියෙන ගමන. ඉතින් එතකොට මම හිතන්නේ ඒ එනර්ජිස් දෙක වෙන්වෙන්ව ගමන් කරාට ඒ එනර්ජිස් කියන්නේ අපි ශරීරනේ, අපි පුද්ගලයෝනේ. එතකොට ඒ සමහරට කාන්තා ශක්තිය තියෙන කෙනා හරි පිරිමි ශක්තිය තියෙන කෙනා හරි යම් පින්දාම් කළා ඒගොල්ලෝ ඒ විශ්වයෙන් අයින් වෙන්න යන මාර්ගයට ලං වෙනකොට වෙන්නේ නැති අනිත් කෙනාවත් මුණ ගැස්සන්නේ. මොකද ඒගොල්ලෝ බිහි වෙන්නේ එකට නම් ඒගොල්ලෝ අයින් වෙන්න ඕනෙත් එකට. ඉතින් ඒ මාර්ගයට ඒ කියන්නේ ඒගොල්ලෝ කාලයක් ගිහලා හම්බුණාට පස්සේ ඒගොල්ලෝ සංසාරේ අයින් වෙනකම් ඒගොල්ලෝ එකට තමයි හම්බෙන්නේ. ඒතර ඒ මාර්ගයකට යන්න අපිට උදව්වක් වෙන්න තමයි අපේ ට්වින් ෆ්ලේම් අපිට මුණ ගැසවන්නේ. එතකොට අපි ඉපදෙන එක නතර වෙනවා කියන එක තමයි මේ ලෝකේ අපිට කෙනෙක්ට ලබන්න පුළුවන් ලොකුම සතුට. එතකොට ඒ දෙයට අපි අපේ ජීවිතේ මොකද්ද වෙන්නේ කියලා තේරුම් ගන්න ඕනේ. හරිද? ඒ කියන්නේ දැන් ට්වින් ෆ්ලේම් එක. ඒ කියන්නේ මම ඩිවයින් ෆෙමිනින් කෙනෙක් නම් මගේ ඩිවයින් මැස්කියුලින් තමයි මගේ මේ විශ්වයේ මට මේ ගැළපෙනම සෝල් එක. ඒ කියන්නේ ගැළපෙනම සෝල් එක කියලා කිව්වම දැන් ඔයගොල්ලන්ට තේරෙනවා ඇති. ඔයගොල්ලන්ගේ ට්වින් ෆ්ලේම් ලගේ අඩුපාඩු, ප්‍රශ්න, ගැටලු ගොඩාක් තියෙනවා. දැන් අපේ වුණත් අඩුපාඩු ගොඩක් තියෙනවා. නමුත් අපේ ජීවිතේ මෙහෙම දෙයක් තියෙනවනේ සමහරවිට මේ ලෝකේ හොඳම කෙනා වෙන්න පුළුවන්. හැබැයි ඒ කෙනා අපිට ගැළපෙන්නේ නැහැ. හරිද? අපි වුණත් මේ ලෝකේ හොඳම කෙනා වෙන්න පුළුවන්. නමුත් තව කෙනෙක්ට ගැළපෙන්නේ නැහැ. එතකොට අපේ අඩුපාඩු තිබ්බත්, අපේ මොන ප්‍රශ්න තිබ්බත්, ගැටලු තිබ්බත් අපිට
එක්කෙනෙක් එක්ක ඉන්න පුළුවන් වෙන පුළුවන්. හැබැයි මේ ලෝකේ අර ඊට වඩා ගොඩාක් හොඳ කෙනෙක් වුණත් අපිට ඒ කෙනාත් එක්ක ජීවත් වෙන්න හැකියාවක් නැහැ අපි කැමති නැහැ. අන්න ඒ වගේ ගැටලු තියෙනවා. ට්වින් ෆ්ලේම් එක කියලා කියන්නේ එයාගේ අඩුපාඩු ප්‍රශ්න මොනවා තිබ්බත් ඒ දේවල් අර අන්කන්ඩිෂනලි අපිට ලව් කරන්න පුළුවන් කනෙක්ෂන් එකක් එන්නේ ලව් එකක් එන්නේ ඒ අපේ ඩිවයින් මෙස්කියුලන් කනෙක්ෂන් එක තියෙන කෙනාට විතරයි. මම කියන්නේ ෆෙමිනින්ට දැනට කියන්නේ අනිත් කෙනා ඩිවයින් මෙස්කියුලන් ඒ කනෙක්ෂන් එකට එන්ටර් වෙන්නේ පස්සේනේ. ඒතර ඉස්සෙල්ලාම ඩිවයින් ෆෙමිනින් ගේ හිතේ ලොකු ආදරයක් ඇති වෙන්නේ ඩිවයින් මෙස්කියුලන් ගැන පමණයි. එතකොට යම් කිසි විදියකට ඒ කෙනා සෙපරේෂන් එකක් වෙනවා. අනිවාර්යයෙන්ම ට්වින් ෆ්ලේම්ස්ලා සෙපරේට් වෙනවා. ඒ ට්වින් ෆ්ලේම් ස්ටේජස් ගැන මම පස්සේ කතා කරන්නම්. එතකොට අපිට කියන්නේ සාමාන්‍ය ප්‍රේම සම්බන්ධයක් විඳවන්නට වඩා ට්වින් ෆ්ලේම් කනෙක්ෂන් එක තමන්ගේ ඩිවයින් මෙස්කියුලන්, ඒ කියන්නේ මෙස්කියුලන් කෙනා එක්ක ලොකු බ්‍රේක් එකක් වුණාම සෙපරේෂන් එකක් වුණාම ඒකේ එකිනෙකට දරා ගන්න අමාරුයි. ඒ සම්බන්ධයේ බ්‍රේක් එකත් එක්ක තමයි අර කෙනාට දැනෙන්නේ මොකද්ද මේ ජීවිතේ? ඇයි මම මෙහෙම වෙන්නේ? ඉතින් කවුරු හිටියත් වැඩක් නෑනේ. ජීවිතේ එකම දේ නෙවෙයි. ඇයි අපි හැමෝටම මෙහෙම වෙන්නේ? ඇයි අපි ඉපදෙන්නේ? ඔන්න වගේ. ඒ කියන්නේ ඒක තමන් අර තමන්ගේ අතීතය ගැන බලද්දී තමන් එහෙම හිතපු කෙනෙක් නෙමෙයි. ඒ ට්වින් ෆ්ලේම් හම්බවීමත් සමග ට්වින් ෆ්ලේම් මුණ ගැහිමත් සමග ඒ කනෙක්ෂන් එකේ ඇතිවෙන ප්‍රශ්න ගැටලු ඒවත් එක්ක තමයි තමන්ට තේරෙන්නේ මොකද්ද මේ ජීවිතය කියලා. එතකොට තමයි ඒ කෙනා ජීවිතේ මොකද්ද කියලා හොයන්න බැලෙන්නේ. ඒ කියන්නේ මේ ට්වින් ෆ්ලේම්ගේ තමන්ගේ මෙස්කියුලන් එක්කෙනාගේ වැරද්දක් නිසා හිම වෙනව නෙමෙයි. ඒක මේ කනෙක්ෂන් එකේ හැටි. මේක හැම කෙනාටම ඔටෝ වෙන දෙයක්. ඒතර අර මේ ෆෙමිනින් එනර්ජි එක තියෙන කෙනාව ජීවිතය ගැන කලකිරවන්න තමයි ඒ ප්‍රශ්න ගැටලු ඇති වෙලා කලකිරවන්න කියන්නේ ජීවිතේ මොකද්ද කියලා තමන්ගේ මාර්ගය හොයාගෙන යන්න ඕනේ. ඒකට තමයි මේ දෙන්නම හම්බෙන්නේ. එහෙම නැත්නම් රොමැන්ටික් කසාද ඒ කියන්නේ කසාද මංගල ළමයි හදලා එහෙම මේ පෞල් ජීවිතයක් ගත කරන්න පුළුවන්. හැබැයි මේ ට්වින් ෆ්ලේම් ජර්නි එක ගත කරාට පස්සේ කියන්නේ තමන්ගේ ට්වින් ෆ්ලේම්ට අතර තමන් ආදරය කරන තමන්ට. ඒ කියන්නේ මේක තමන්ගේ සෝල් ජර්නි එක කියලා තමන් අනිවාර්යයෙන් මේක ගත කරලා ඒ කියන්නේ තමන්ගේ ආත්මය හරියාකාරව ඉස්සරහට ගෙනියන එකට තමයි ට්වින් ෆ්ලේම් ජර්නි එකක් කියලා කියන්නේ. එතකොට මේ ඒකට උදව්වක් වෙන්න තමයි අපිට අපේ ඩිවයින් මෙස්කියුලන් කෙනාව මුණ ගැස්වන්නේ. දෛවයේ විදියට.